අයිබෝවන් එහෙනම් අදත් අපි ආදරෙන් පිළිගන්නවා ද්‍රෝණාගේ මායා සක්වලට. ඉතින් අද නම් මං කතා කරන්න යන්නේ යුද්ධයක් ගැන. ඉතින් යුද්ධයක් කියන්නේ මොකද්ද මේ ග්‍රහ යුද්ධයක්. ඉතින් මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ අද අප්‍රේල් 7 හවස 4:37. එතකොට ඔන්න අදයි ආරම්භ වෙන්නේ මේ යුද්ධය. මොකද්ද යුද්ධය? ශනි ග්‍රහයා මීන රාශියට පැමිණීමත් සමග සිකුරුට උඩින් ශනි පතිත වීම මත ශනිගෙන් ලෞකික සැප සම්පත් ගැන කියවිච්ච සිකුරු ග්‍රහයා ග්‍රහ යුද්ධෙන් පැරදෙනවා. එතකොට මොකද වෙන්නේ? ශනි කියන ග්‍රහයාගෙන් ඇතිවෙන්නා වූ අධ්‍යාත්මික දියුණුව, පීඩන, දිළිඳු බව, හිතේ කලකිරීම ඇතිවීම, හැබැයි ඉතින් ඒකත් එක්කම අවබෝධය ලබා ගැනීම, නිකම් පරිණත විදියට හිතන්න ලැබීම, අන්න ඒ වගේ තත්ත්ව ඉස්මතු වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් ඔය යුද්ධය ගැන ඇතිවන්නා වූ ප්‍රතිඵල එකින් එක ලග්නවලට මේ යුද්ධයෙන් වෙච්ච සිදුවීම් සම්බන්ධව තමයි මම දැන් අද කතා කරන්න යන්නේ. හරි. එහෙනම් දැන් අපි බලමු මේෂ ලග්නයට. දැන් මේෂ ලග්න හිමියන්ට දැන් හිටියට වඩා පොඩ්ඩක් ලැබීම් මතින් ඔන්න ටිකක් අඩුපාඩුවක් ඇති වෙගෙන යනවා. දැන් විශේෂයෙන්ම ව්‍යාපාර කරන කෙනෙකුට නම් ඔන්න දැනෙනවා ටිකක් ආදායම් මදි වගේ. ඊට පස්සේ ටිකක් හිතට ප්‍රීතියක් නැහැ වගේ දැනෙනවා. ඊට අමතරව ඉතින් Tamanට හිතෙනවා අයියෝ මොකද මගේ නිකන් ආදායම අඩු වුණාද මේ දවස්වල. අන්න ඔය වගේ හැඟීම් ඇති වෙන්න ගන්නවා. ඒකත් එක්කලා Tamanට නිකන් අර සැප පහසු ගතිය මදි වගේ දැනෙනවා. ටිකක් පීඩනේ වැඩි වගේ දැනෙනවා. එතකොට Tamanගේ දැන් හිතන්නකෝ අපි මුදල් මොනවා හරි ණයට දීලා තියෙනවා නම් ඔන්න ඉතින් ණය ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් එක්ක ටිකක් පීඩන වැඩි වෙනවා මේ ග්‍රහ යුද්ධයත් එක්කලා. ඊට පස්සේ Tamanට ගෙදර ගියත් ටිකක් සැනසීම මදි වගේ, ගෘහ ජීවිතය තුල නිකන් Tamanගේ බිරිඳත් එක්කලා නිකන් සතුටක් නැහැ වගේ. අන්න ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. හැබැයි ඉතින් මේක ඇති වුණා කියලා අපි මේක ගැන හිතලා දුක් වෙන්න ඕනේ නැහැ. අපි හැම වෙලේම හිතන්න ඕනේ ජීවිතය ගැන අපි තේරුම් ගන්න ඕනේ. මේ හැම කාලෙම මේක තියෙන්නේ නැහැ. ඇත්තටම මේ ග්‍රහ යුද්ධය කියන එක හැමදාම තියෙන එක ඉතාලම කෙටි කාලීන දෙයක්. ඒතකොට ඒකත් එක්කලා ඔබ හිතන්න ඕනේ නෑ මං අවබෝධය ලබා ගන්න ඕනේ පරිණත වෙන්න ඕන මේක නිකන් කෙටි කාලීන දෙයක් අපිට ඒකෙදි ඇත්තටම කියනවා නම් දැන් බිරිඳක් නම් තමන්ගේ ස්වාමියාට කිට්ටුවෙන් කටයුතු කරන අනේ මේ ආදායම අඩුයි කියලා ගෙදර ප්‍රශ්න ගැටලු ඇති කරගන්න නෙමෙයි අනේ මෙයාට මේ කාලේදී මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මම ඒකට සහයෝගය දෙන්න ඕනේ අපි මේ වෙලාවෙදි ටිකක් ධෛර්යයෙන් වැඩ කරන්න ඕනේ ආදායම් දියුණු කරගන්න මමත් මොකද්ද කරන්න ඕනේ කියලා බිරිඳක් නම් ස්වාමියාටත් ස්වාමියා නම් බිරිඳටත් අන්න සහයෝගෙන් ගත කරොත් ඔන්න ඉතින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔය කෙටි කාලය ගෙවෙනවත් එක්ක ජීවිතේ ඉතාම සැපවත් කාලයක් එනවා. හරි. එතකොට දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ වෘෂභ ලග්න හිමියෝ ගැන. එතකොට වෘෂභ ලග්නේ මේ ග්‍රහ යුද්ධය ඇති වෙන්නේ 11 වෙනිනේ. එතකොට 11 වෙනි භාවය ඇති වුණාම දැන් 11 වෙනි භාවය කියන්නේ ඉතින් ධනස්ථානයනේ. ඉතින් එතනදී දැන් මේ වගේ සෙනසුරුගෙන් සිකුරු පීඩණයට පත් වුණා කියන්නේ දැන් වෘෂභ ලග්න හිමියන්ගේ දැන් ඒගොල්ලන් කොහොමත් සෑහෙන්න මේ දේවල් හිමි වෙන කට්ටියනේ වෘෂභ ලග්න හිමියෝ කියන්නේ. ඒගොල්ලෝ කොහොමත් සිකුරුගේ ලග්නේට හිමි අය. ඉතින් සිකුරු කියන්නේ සැප සම්පත් හිමියන්. දැන් මේ වෘෂභ ලග්න හිමියෝ කොහොමත් සැප සම්පත් විඳින්න හරි ආස මිනිස්සු. ඉතින් ඒ වගේ කට්ටියට ඔන්න දැන් මොකක් හරි ලෙඩක් දුකක් හැදිලා හරි. ඒ වගේ දෙයකින් හරි මෙන්න මේ ග්‍රහ යුද්ධයත් එක්ක ඒගොල්ලන්ට නිකන් පීඩනයක් ගෙන දැන් රෝගයකින් හරි පීඩා විඳින්න වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ මුදලක් මොනවා හරි දෙයකට යොදවලා ඉතින් ඒකෙන් ප්‍රතිඵල එන්නේ නැතුව යනවා. ඉතින් ඔන්න ඒගොල්ලන්ට හරි කනස්සල්ලක් ගෙන දෙනවා මේ වගේ කාලයකදී. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ තත්ත්වයට එක්ක දැන් මේගොල්ලන්ට මේ කෑමක් බීමක් කන්න උනත් ප්‍රියතාවය නැති වෙනවා. ඉතින් මේගොල්ලෝ කල්පනා කරනවා අයියෝ මට මේ මම මෙච්චර සැපෙන් හිටපු කෙනෙක් ඇයි මට දැන් මේ කාලෙදි දුක හිතෙන්නේ? ඒ වගේ කරුණු කාරණාවල් හිතට එන්න පටන් ගන්නවා. හරි අසහනකාරී තත්ත්වයක් වෘෂභ ලග්න හිමියන්ට එනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී මේ එහෙම වෙන්නේ මේ ග්‍රහ යුද්ධයේ හේතුවෙන්. මොකද සෙනසුරුගෙන් සිකුරු තනිකරම පීඩණයටපත් වුණානේ. එයාට පරාජය වුණානේ සිකුරු. ඉතින් ඒකයි මේක වෙන්නේ. එතකොට හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ දැන් මේ වෘෂභ ලග්න හිමියන්ට දැන් ගෙදර ඉන්නකොට උනත් මේ දරුවෝ දැන් දරුවෙක් ඇවිල්ලා තමන්ගෙන් යම් කිසි දෙයක් ඉල්ලුවත් දැන් හැම වෙලේම හිතෙන්නේ අයියෝ මේ වෙලාවේ මට සල්ලිත් නැහැ
දැන් වෙනදාට එහෙම හිතන්නේ නැහැ. මේ කාල සීමාව, ඒ කියන්නේ මේ කෙටි කාලයකදී ඒ වගේ තත්ත්වයක් Tamanට එනවා. එතකොට හිතන්න එපා මේක මේ හැමදාටම මට තියෙනවා කියලා. ඒක කෙටි කාලීන දෙයක්. ඉතින් මේ ග්‍රහ යුද්ධයෙන් තමයි උනේ කියලා Taman ඒක තේරුම් අරගෙන Taman ඒකට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. එහෙම වෙලා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. දැන් මම මොකද කරන්නේ? දැන් හිතන්න ණයට එහෙම මුදල් දෙන්න යන්න එපා මේ කාලවලදී. මොකද ණයට දුන්නොත් එහෙම Tamanට අර පීඩනේ මතුවෙන්න ඒකම හේතු වෙනවා. ඉතකොට සල්ලි ආයෝජනය කරන්න ඉන්නවනම් ඔබ ආයෝජනය කරන්න එපා. ටිකක් පහු කරලා ඒ තත්ත්වය කරන්න. එතකොට ඔබ අර විදියට පීඩණයටපත් වෙන්නේ නැහැ. ඒක තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. එහෙමනම් ඒක අවබෝධයෙන් මේ තත්ත්වය අවබෝධ කරගෙන වැඩ කරොත් ඔබට ජයග්‍රහණය හිමි කරගන්න පුළුවන්. හරි, දැන් අපි එහෙනම් කතා කරමු මිථුන ලග්න හිමියන් ගැන. දැන් මිථුන ලග්න හිමියන්ට විශේෂයෙන්ම මේ වෘත්තීයමය පැත්තට තමයි මේක ගොඩක් බලපාන්නේ. ඒ කියන්නේ මිථුන ලග්න හිමියන්ගේ දසවැන්නටනේ මේ සෙනසුරු පීඩනය ඇති කරවන්නේ. එතකොට දැන් රැකියා කරන කට්ටියට ඉතින් රැකියා කරන ස්ථානවල ඒගොල්ලන්ගේ කැසුරු කරන අයගෙන් යම් නිකන් පීඩන තත්ත්ව කෙනෙහිලිකම් ඇති වෙන්න අවස්ථා උදා වෙනවා. ඊට අමතරව ඉතින් හිතන්නකො දැන් නිකන් Tamanට වැටුප් වැඩිවීමක් ගැන බලාපොරොත්තුෙන් හිටියන ඒක නොලැබී යන්න පුළුවන් මේ කාලවල. ඉතින් ඒකෙන් හිතට පීඩනය ගෙන දෙන්න පුළුවන්. අනිත් එක හැම වෙලාවෙම නිකන් අර පිරිමැස්මෙන් මම වැඩ කරන්න ඕන අන්න ඒ වගේ හැඟීමක් එනවා. ඒ කියන්නේ ආදායම නිකන් Tamanට අඩුයි වගේ දැනෙන්න පුළුවන්. දැන් සමහරට වෙනදාට ගෙදරට බඩු ටිකක් වැඩිපුර අරන් ගියා නම් දැන් මේ කාල සීමාවේදී බලන්නකො මට බඩු ටිකක් ගෙනිය ගන්නත් බෑ කියන හැඟීම ඇති වෙලා Tamanට පීඩනයක්පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ලෞකික සැප සම්පත් ලැබීම ටිකක් අඩු වෙනවා. ඉතින් Tamanගේ අර වෘත්තීයවල් ගැන කියවෙන තැනට මේ පීඩනේ ආපු නිසා Tamanට නිතරම ව්‍යාපාර කරනවා නම් ඒකෙන් මේ ආදායම අඩු වුණා කියලා හිතර මේකක් ඇති වෙන්න පුළුවන්, දුකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සුළු සුළු තත්ත්ව මේ ග්‍රහ යුද්ධය නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ වෙලාවේදී හිතන්න ඕනේ හරි මං මේ වෙලාවේ අර පිරිමැස්මෙන් වැඩ කරලා ධෛර්යයෙන් වැඩ කරලා මගේ මේ ආදායම අඩු වෙච්ච එක මට නැත්තම් අර මේ අපේ මේ කියන්නේ අපි වැඩ කරන ස්ථානය තුල පිළිගැනීම අඩු වුණා නම් නෑ මං හැම කෙනා එක්කම හොඳින් ඉඳලා මේක පාලනය කරගෙන මම මේකට මූණ දීලා යනවා කියලා හැඟීමෙන් වැඩ කරොත් මේ සියලු දේ විඳ දරාගෙන ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි දැන් කතා කරන්න යන්නේ කටක ලග්න හිමියන් ගැන. ඉතින් කටක ලග්න හිමියන්ට නම් දැන් 9 වෙන්නටනේ මේ ග්‍රහ යුද්ධය ඇති උනේ. එතකොට 9 වෙන්නට ඇති වුණ නිසා දැන් ඒ අයට ඇත්තටම කියනවා නම් මේ ග්‍රහ යුද්ධය තුලින් ඒගොල්ලෝ ආගම දහමට නැඹුරුවක් ඇති කරගන්නවා. ඉතින් මේගොල්ලෝ හැම වෙලෙම හිතන්න පටන් ගන්නවා මේ ජීවිතය කියන්නේ මොකද්ද? අපි මේ ජීවිතේදී කරන්න ඕනේ මොන පැතිද වගේ දේවල්ද? ඉතින් ඒ වගේ හිතන ගතියක් මේ නිකම්ම මේ කටක ලග්න හිමියන්ට ඇති වෙනවා. ඒගොල්ලොන්ට හිතනවා පින්කම් කරන්න ඕන. අපි මේ කාලේදී අපේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න ඕන කියලා හිතන අදහස් ඇති වෙන ගතියක් ඇති. ඒ තුලින් මේ අයට පෙරපින මතුවෙනවා. මේ ග්‍රහ යුද්ධයේදී අර ශනිගේ බලපෑමෙන් ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අය හැම වෙලාවෙම දරා ගැනීම, ඉවසීම, ඒවා මේගොල්ලන්ගේ ප්‍රගුණ කරගෙන මේගොල්ලන්ගේ ජීවිත ඇත්තටම යහපත් පැතිවලට යොමු වෙන කාලයක් තමයි මේක. ඉතින් මේක නිසා කටක ලග්න හිමියන්ට නම් ඇත්තටම මේ වෙලාවේ Tamanට පින් රැස් කරගන්න පුළුවන් හොඳ කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ.